විශේෂයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල ඇතැම් ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැඩි කතාබහක් මේ පහුගිය මාසයක කාලයේ මුළුල්ලෙහි ඇති වුණා. විශේෂයෙන් 6 වැනි ශ්‍රේණියට එක් කරපු ඒ පෙළපොතට එක් කරපු යම් විෂයක් සම්බන්ධයෙන් ගුරු සංගම් වලින් ආචාර්ය මණ්ඩල වලින් පක්ෂයේ බොහෝ දේශපාලන නායකයන් සහ කණ්ඩායම් වගේම විවිධ තලයන්හි විද්වතුන් ඊට විරෝධය පාමින් අදහස් දක්වනවා වගේම එම ප්‍රතිසංස්කරණ උවමනායයි කියමින් තවත් කණ්ඩායම් උද්ඝෝෂණ පවත්වමින් ඇතමුන් සත්‍යග්‍රහවලට සූදානම් වෙමින් මාධ්‍ය හමු පවත්වමින් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංශෝධනයකින් තොරව කරන්න කියලා එක පැත්තකින් මතවාදයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ අතරතුරේදී අපි දැක්කා ඊයේ රජය මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල මේ පාසල් පෙළපොතට එක් කරපු LGBTQ සම්බන්ධයෙන් වූ මොඩියුලය ගැන වගකිව යුතු කීප දෙනෙකුගේ වැඩතහනම් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ වගකීම් පැහැර හැරියාය කියලා. මේ අතරතුරේදී මීට සතියකට විතර එහා පැත්තේදී විශේෂයෙන් අවුරුදු 3ක් තිස්සේ මෙම ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ඉතා දැඩි විමර්ශනයක යෙදුණු කණ්ඩායමක් තමයි මව්වරුන්ගේ පෙරමුණ. ඔවුන් මහානායක හාමුදුරුවෝ ඇතුළු ඒ වගකිව යුතු සියලු පාර්ශවයන් දැනුම්වත් කළා. ඒ විතරක් නෙමෙයි සම්මන්ත්‍රණත් කීපයක් පවත්වලා මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඇතිවන අනාගතයේදී ඇතිවිය හැකි බීජනක තත්වයන් ගැන රට සමාජය දැනුවත් කළා. ඒ අතරතුරේදී බෞද්ධ මහා සම්මේලනයේදී පසුගියදා මිට සතියකට විතර එහා පැත්තේදී අපේ කතෝලික ක්‍රිස්තියානි පූජකතුමන්ලා ඒ වගේම දමිළ කුරුක්කල්තුමන්ලා හාමුදුරුවරු ඒ වගේම තවත් බොහෝ අධ්‍යාපනඥයින් නීතිවේදීන් ඇතුළු කොට සමාජ ක්‍රියාදරයන් සිවිල් සංවිධාන නියෝජිතයන් එක 60-70 සහභාගීත්වයෙන් යුක්තව මාධ්‍ය හමුවක් පවත්වලා වඩාත් අවධාරණාත්මකව රජයට කියා හිටියා මේ 6 වෙනි ශ්‍රේණිය විතරක් නෙවෙයි පළවෙනි වසරේ ඉඳලා 13 වසර දක්වා වූ මේ ක්‍රියාන්විතය සම්පූර්ණ හකුලා ගන්න අපි ආණ්ඩුවට බල කළ යුතුයි කියලා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යෙන් විය යුත්තක්. විශේෂයෙන් අපි විශ්වාස කරනවා විශාල අධ්‍යාපන පරිවර්තනයක් මේ රටට අවශ්‍යයි. අද මේ තියෙන ගෝලීය තත්ත්වයන් එක්ක මම හිතන්නේ අවුරුදු 5න් 5ට 10න් 10ට නෙමෙයි අවුරුද්දෙන් අවුරුද්ද පවා මේ ප්‍රතිසංස්කරණ ඇති වෙන්න ඕන තත්ත්වයක් තමයි අපි ලෝකේ පුරාත් මේ තත්ත්වයන් එක දකින්න. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මොකද මේ LGBTQ වැඩසටහනත් එක්ක කියවෙන එකක් තමයි මේ රටේ දරුවන් අනාගතයේදී මේ වඳ භාවයට පත් කරන එවැනි ක්‍රියාකාරකම් වලට යන්න තියෙන ඉඩකඩ. ඒ කියන්නේ අනාගතයේදී මේ රටට දරුවන් රට පවත්වගෙන යන්න, මේ සංස්කෘතිය පවත්වගෙන යන්න, මේ ශිෂ්ටාචාරයේ වත්කම් ආරක්ෂා කරගෙන ඊළඟ පරම්පරාවකට දායාද කරන දැන් අධ්‍යාපනය කියන්නේ මේකනේ. යමෙකු අප වෙතට අප අතට පත් කරපු යම් සංස්කෘතියක් ඊළඟ පරම්පරාවට බාර දීමනේ අධ්‍යාපනයෙන් කරන්නේ. එතකොට ඒ තත්වයට විශාල අගතියක් වෙන්න පුළුවන් මේ ක්‍රමවේදය හරහා කියලා සාකච්ඡා වුණාට පස්සේ සාකච්ඡා කරන විටදී මම කිව්වා මේ අධ්‍යාපන පරිවර්තන නැත්නම් මේ ප්‍රතිසංස්කරණ ගැන කලබල නොවි මේ රටේ පොදු මහ ජනතාවට විවෘත කරන්න ඕන සාකච්ඡාවක් ඇති කරගන්න ඕන යම් කාලයක් ඉතාමත්ම විධිමත් ලෙස එතෙන්දි තමයි හරිම උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්. අන්න එතෙන්දි තමයි බහුතර කැමැත්තෙන්. මොකද රටේ අධ්‍යාපනය කියන්නේ ඒක ආණ්ඩුවකට අයිති එකක් නෙවෙයි. ඒක රටේ දරුවන්ට රටේ ජනතාවට අයිති එකක්. ආණ්ඩුවක් කියන්නේ ඒවා ඒ අදාළ පරිදි ඒ අදාළ ප්‍රතිසංස්කරණ ගෙනල්ලා කළමනාකරණය කරන්න.